කොහොමද මගේ යාළුවනේ ඔයාලා හොඳින් නේද? හිතා ගන්න බෑ නේද? කෙසෙල් වලින් මෙච්චර ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කනවා මිසක් කෙසෙල් ගැන කිසිම දෙයක් අපි දන්නේ නැහනේ. හරි එන්නකෝ අද වීඩියෝ එක දැනගන්න පුළුවන් ඔයාලට. ඉතින් යාළුවනේ කෙසෙල් කනවා මිසක් අපේ කෙසෙල් වලින් අපට හම්බෙන ප්‍රයෝජන මොනවත් අපි දන්නේ නැහනේ. හරි. මම සමට අපට ලැබෙන ප්‍රයෝජන මම ඔයාලට කියලා දෙන්නම්. කෙසෙල් වලින් ඉස්සල්ලාම අපේ සමට හොඳ මොයිස්චර් එකක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමේ තෙල් සමට හොඳ කන්ට්‍රෝලින් එකක් කරගන්න පුළුවන්. තව තියෙනවා අපේ වයස යනකොට සම රැලි වැටලා තියෙනවානේ. ඒකත් අපිට පාලනය කරගන්න පුළුවන්. ඊටත් වඩා අපේ පොඩි කෙල්ලෝ කොල්ලොන්ට පිම්පල්ස් එනවනේ. ඒකත් අපිට මේ කෙසෙල් වලින් පාලනය කරගන්න පුළුවන්. පරණහම ඉවත් කරලා අපට හොඳ සමක්, ඒ කියන්නේ පැහැපත් සමක් අපට ගන්න පුළුවන්. ඉතින් මෙච්චර දේවල් තියෙන මේ කෙසෙල් වලින් හරි අපි මේක කරන විදිහ බලාගමු නේද? ඔන්න මම හොඳට ඉදිච්ච කෙසෙල් ගෙඩි 2-3ක් ගත්තා. දැන් මේක අපිට කන්න බැරි වුණාට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි කෙසෙල් ඉදින ගමන් මොකද කරන්නේ? ඩස්බින් නේද? ඩස්බින් දැම්මා. හරි. ඔන්න මම දැන් ඉස්සෙල්ලාම කෙසෙල් පොතු වලින් ඔයාලට හොඳ ප්‍රතිකාරයක් කියලා දෙන්නයි යන්නේ. ඒ කියන්නේ මේ කෙසෙල් පොතු වල තියෙනවා අපිට ගොඩාක් වටිනා දේවල්. ඒ වුණාට අපි කිසිම දෙයක් දන්නේ නැහනේ. හැමදාම විසිකරන එක නෙවෙයි නේද? හරි. ඔන්න අද සුපිරිම වැඩක් පටන් ගමු. කෙසෙල් පොතු මේ විදිහට හොඳට අර නරක් වෙච්ච කැලේ ටික කපලා මේ වගේ පොතු 2-3ක් අපි හදාගමු. මේක හොඳයි අපේ මේ පරණ පිම්පල්ස්, ඒ වගේම පරණ පැචස්, ඊට පස්සේ අවුවට පිච්චුනේවා, ඒ සේරටම මේ හොඳ ප්‍රතිකාරයක් තමයි මේ කෙසෙල් පොතු. රයිට්. මේ දාන්නේ මොනවද කියලා බලනවද? මේ බේකින් සෝඩා. බේකින් සෝඩා කියන්නේ අපේ සමට ගොඩාක්ම වටිනා දෙයක්. ඒ වුණාට දන්නේ නැහැ. අපි දන්නේ මොනවද? ආප්ප හදන්නයි නේද? කෑම හදන්නයි. මේවට තමයි අද විස බීජ රාශියක් වගේ මේ ගන්නවා. ඒ වුණාට මූණට හොඳයි කියලා දන්නේ නැහනේ. හරි, මම මේකටම කියලා වෙනම වීඩියෝක් ඔයාලට කරන්නම්. එනකොට අද මම ඔයාලට කෙසෙල් පොතු වලට මේ බේකින් සෝඩා දාලා මේ විදිහට හොඳට මූණ, බෙල්ල හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරගන්න. හරිද? දැන් මම කියාගෙන යනවා. ඒ වුණාට මගේ channel එක තාම subscribe කරලා නැහැ නේද? හරි. subscribe කරලාම ඉන්න අනිත් ටික බලන්න. දැන් අපි මේක විනාඩි 5ක් විතර ස්ක්‍රබ් කරනකොට අපේ මැරිච්ච හැමත් හොඳට පිරිසුදු වෙනවා. ඊට වඩා අපේ මේ වගේ පරණ පිම්පල්ස්, මූණේ තියෙන කළු ලප, ඊට පස්සේ මේ රින්කල්ස්, ඒ කියන්නේ මේ අපේ ඇස්වල කට වටේ තියෙන රැලි ගතිය, නළලේ, මේ සේරටම හොඳම දේ තමයි මේ වගේ ස්ක්‍රබ් කරන්න. හැබැයි හිමින් සීරුවේ. ගොඩාක් තදට කරන්නේ නැතුව හිමින් සීරුවේ අපි මේ විදිහට විනාඩි 5ක් විතර අපි හොඳට ස්ක්‍රබ් කරමු. හරිද? ඉතින් ඔයාලා දැනගෙන හිටියද මේ විදිහට නේද? විසිකරන එකනේ අපි දන්නේ. හරි. ඔන්න අද ඔයාලට හොඳ ප්‍රතිකාරයක් කියලා දෙන්න. රයිට්. විනාඩි 5ක් ගියාට පස්සේ හොඳට ඇල්වතරේ මූණ හොද ගන්න. හරි. දැන් ඊට පස්සේ පැක් එක හදමුකෝ. ඔන්න අපට උවමනා වෙනවා කඩල පිටි ටිකක්. ඊට පස්සේ කෙසෙල් ගෙඩි. හොඳට යෙදුණු කෙසෙල් ගෙඩි. ඕනම જાතිය කෙසෙල් ගෙඩි. මම ඒකයි ඔයාලා අහන්නේ මොන කෙසෙල්ද කියලා. ඒ හින්දා ඔන්න පාට 3-4ම කෙසෙල් ටිකක් ගත්තා. ඊට පස්සේ මේ පැන ටිකක් උවමනා වෙනවා. ඔන්න මම හොඳට යෙදුණු කෙසෙල් ගෙඩියක් ඒක පොතු ඇරලා ඒකේ මද ටික අපි ගමු. මේ වගේ ඉදුණ කෙසෙල් ආයෙනම් විසිකරන්න එපා. මොකද උවමනා කරන වෙලාවට අපි හදාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තිබ්බත් හරි. ඩස්බින් නම් දාන්නේ මම දන්නවා මේක හදලා ඔයාලා ෆේස් පැක් එක කරගත්තට පස්සේ. රයිට්. ඔන්න මම කෙසෙල් ටික කඩලා මේ වගේ භාජනයකට එකතු කරගත්තා. ඊට පස්සේ හොඳට පොඩි කරගන්නනේ. මූණේ ගාන්න පුළුවන් විදිහට ක්‍රීම් විදිහට පොඩි කරගන්න. ඔන්න ඔය විදිහට තිබුණත් අපිට ලේසියෙන් ගාන්න බල නැත්තම් කෑලි තිබුණාම ඉතින් මූණේ ඉන්නත් බෑනේ. ඒකත් අපේ ළමයිට, අම්මලාට, තාත්තලාට හරි කම්මැලියක් හිතනවනේ නේද?
හරි ඔන්න මම ඊට පස්සේ තව බෝල් එකකට මොන්න මේ කෙසෙල් හැන්දක් දෙකක් එකතු කරගමු. රයිට්? හැන්දක් දෙකක් මගේ මන්නම් මූණටයි බෙල්ලටයි අත්වලටත් ගානවා. ඔයා දන්නවද අත්වලටත් මම ගානවා. දැන් මේ පැණි ඔන්න මේස හැන්දක් විතර එකතු කරගමු. මේ පැණි ගොඩක් හොඳයි පිම්පල්ස් වලට, මූණ රැලි වැටිලා තියෙන ඒවට, ඊට පස්සේ පරණ පැචස් වලට, ඒ කියන්නේ අවුවට පිච්චෙන ඒවා, කළු ලප මේ සේරටම හොඳයි මේ පැණි. ඔන්න දැන් මේ පැණිත් එකතු කරා, කෙසලුත් එකතු කරා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ කඩල පිටි මේස හැන්දක් විතර එකතු කරගන්න. ඒ අපේ පේස්ට් එකේ අනුව අපි හැන්දක් දෙකක් දාගත්තට කමක් නැහැ. දැන් හොඳට බැටර් එකක් වගේ හොඳට මික්ස් කරගමු. මදි පාඩුව ඔයාට තව කෙසල් ඕන නම් කෙසල් ටිකක් එකතු කරගන්න පුළුවන්. කඩල පිටි ඕන නම් කඩල පිටි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ ඔයාගේ බැටර් එක අනුව, ඒ පේස්ට් එක අනුව. රයිට්. දැන් ඔන්න මේ විදිහට හොඳට අපි ක්‍රීම් වගේ හදාගත්තට පස්සේ හොඳට දැන් අපි මූණ හොදලා ලස්සනට පිරිසිදු කරගෙන ඉන්නේ. ඔන්න දැන් අපි මේක හොඳට මූණේ ඇප්ලයි කරගමු. මං ඉතින් මූණේ ගානවට මේ අතේ තමා ගාලා ඔයාලට පෙන්නන්නේ. දැන් ඔයාට තේරෙයි මේ වගේ ඇස් වටේ තියෙන රින්කල්ස්, ඒ කියන්නේ රැලි, කට වටේ තියෙන ඒවා, නළල තියෙන ඒවා ටිකක් දවස් යනකොට ඔයාටම පේනෙයි අඩු වේගන යනවා. ඉතින් අපේ වයස යනකොට සාමාන්‍යයෙන් මේක එනවා තමයි. ඒ වුණාට අපිට පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ පිම්පල්ස් කොච්චර වද විඳිනවද නේද? පිම්පල්ස් වලට. ඊට පස්සේ මේ වගේ පැචස්, මේ වගේ ගොඩක් පරණ පිම්පල්ස්, මේ හැම දෙයකටම ගොඩක්ම හොඳයි මේ කෙසෙල් පැක් එක. ඉතින් මෙච්චර කාලයක් ඔයාලා දැනගෙන හිටියේ නැති වුණාට අද ඉඳන් ඔයාට සතියකට දෙපාරක් මේ විදිහට මේ පැක් එකයි මේ බේකින් සෝඩා ස්ක්‍රබ් එකයි ඔයාට කරගත්තන ලස්සන තරුණ බවක්, ලස්සන මූණක්, පැහැපත් මූණක්, ඒ කියන්නේ සුදු වෙන්න ඔයා ආසමන මේ විදිහට ඔයාට ලස්සනට එන්න පුළුවන්. හරි යාළුවනේ, මම මේ කියලා දෙන ඒවා ඔයාලට ගැළපෙන විදිහට හදලා බලලා ඔයාගේ මූණට හරියනවනම් සතියකට දෙපාරක් ඔයා කරන්න. එතකොට ඔයාටම ඒකේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඉතින් හැමෝමගේම හැම එක වගේ නැහැ කියලා මම දන්නවා. සමහර කට්ටියට හරියනවා, සමහර කට්ටියගේ ස්කින් එක වෙනස් වෙනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි යාළුවනේ, ආයෙත් මේ වගේ ලස්සන වෙන්න ලස්සන වීඩියෝ එකක් එක්ක ඔයාලා හම්බ වෙනකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. ටේක් කෙයාර්. බයි බයි.